අද හදන්න යන්නේ ගැස්ට්‍රික් වලට බෙහෙතක්. බෙහෙතක් කියන්නේ කොළ කැඳ. ගොටු කොළ වලින් හදන කොළ කැඳ වර්ගයක්. ඔය මගේ වයිෆ් කඩන්නේ. පේනවද අත පොඩි අතකින් කඩනවා ඉතින් හිල් තියෙන කෝප්පයක් වගේ එකකට කඩන්නේ. ඉතින් මම කඩලා ඉවර වෙලා ගන්නට. ඊට පස්සේ ඔයගේ හොදන්න වතුර අරගෙන ජල දහරින් හොදන්න ජල දහරින්. මෙන්න වගේ උඩට හොදලා ගන්න. ඊට පස්සේ බ්ලෙන්ඩර් එකට දාගන්න. ඔයගේ බ්ලෙන්ඩර් එකට දාගන්න. ඔය පොඩ පොඩ දාන්න යන්නේ. ඔය විදිහට දාගන්න. ඇති දෙයක් නෑ මේ මාළුකොට කිව්වට දෙයක් නෑ ඉගෙන ගන්න මේ. බලන්න හදන එක. ඊට පස්සේ අවශ්‍ය විදිහට වතුර ප්‍රමාණයක් දාගෙන ඊට බ්ලෙන්ඩ් කරලා ඉවරලා ඊට පස්සේ දාගන්න මේ වගේ භාජනයකට. උතුරන භාජනයකට. දාලා ඉවරලා හොඳට මේ වෙන්නේ ලස්සනට අන්න. ඊට පස්සේ ඒක මේ උතුරන්න. ඊට පස්සේ ඉතුරු වෙච්ච බත් තියෙන්නේ. ඒව ටිකක් පොඩි බ්ලෙන්ඩර් එකේ බ්ලෙන්ඩර් කියන්නේ ග්‍රයින්ඩර් කියලා කියන්නේ මිරි සමරන්නේ. අන්න ඒ වගේ එකට ඔන්න ඔය විදිහට දාන්න. දාලා වතුර පොඩ්ඩක් දාන්න ගොඩක් පොඩි සාමාන්‍ය ප්‍රමාණයකට දාගන්න. හැබැයි නරක් වෙච්ච බත් දාන්න එපා. පිරුණු බත් එපා. ඊට පස්සේ ඔය වගේ අඹරන්න වෙයි. අඹරුවෙන් පස්සේ ලස්සනට පේස්ට් එකක් වගේ එනවා. පේනවනේ ආයෙ බලන්න දෙයක් නැහැ. පේනවා. ඊට පස්සේ අර ඒ අතරේ අර උතුරනවා. එතකොට ඔකට වක් කරන්න ඕක. හරිය? හරි ලේසි. ඊට පස්සේ පොඩ්ඩක් කලවම් කරලා ගන්න. ඊට පස්සේ ඒකට පොල් කිරි ටිකක් හරි එහෙම නැත්නම් මම නම් දාන්නේ ඕට් මිල්ක් අන්ස්වීටන් ඒ කියන්නේ සීනි අනමන නැති ඕට් මිල්ක් ටිකක් දැම්ම ලුණුත් අවශ්‍ය ප්‍රමාණයට බැලුවා ඊට පස්සේ ඉතින් ගැටෙන්නේ කරබර ගන්න එච්චරයි ඊට පස්සේ බොන්න ඉතින් පැත්තකට වෙලා ඇති දෙයක් නැහැ ඊට පස්සේ ගැස්ට්‍රික් සමාහට හරියයි හරියන්නේ නැති වෙන්නේ හරි ගියේ නැත්නම් මොනවද කරන්නේ මම මොනවද කරන්නේ